මේ ලෝකේ ඉන්න මිනිස්සු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි දුප්පත් පොහොසත් කියන දේ. දුප්පත් පොහොසත් තවත් කොටස් වලට බෙදන්න පුළුවන්. වඩාත් දුප්පත්, ටිකක් දුප්පත්, වඩාත් පොහොසත්, ටිකක් පොහොසත් කියන දේ. මොහොතක් කල්පනා කරලා බලන්න. ඔබත් මේ කොටස් අතරින් මොන කොටසටද අයත් වෙන්නේ කියලා. ගොඩක් දෙනෙක් හිතන්නේ අනේ මම දුප්පත් කෙනෙක් කියලා. ඒ ඔබ සිතන ආකාරය. ඔයාට තියෙන දේවල් ගැන මොහොතක් කල්පනා කරලා බලන්න. කල්පනා කරද්දී ඔයාටම ලොකු දේවල් නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒත් ඔයා හිතන්න මිනිසෙකු වශයෙන් ඉපදිලා මිය යන්නේ නැතිව ජීවිතය ගත කිරීමට අවශ්‍ය දේවල් මොනවාද කියලා. නොමරී ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් අතර මට නැත්තේ මොනවාද කියලා හිතන්න. කන්න ආහාර තියෙනවා නම්, අඳින්න ඇඳුම් තියෙනවා නම්, නිදා ගන්න තැනක් තියෙනවා නම්, මේ විදියට ඔයාට ජීවත් වෙන්න අවශ්‍ය වෙන මූලික දේවල් තියෙනවා නම් ඔයා දුප්පතෙක් කියලා මොහොතකටවත් හිතන්න එපා. මේ ලෝකෙ ගත්තම කුස පිරෙන්න ආහාරයක් නැතිව බඩගින්න දුක් විඳින මිනිස්සු කොච්චරක්නම් ඉන්නවද? Tamanට ආස කරන කෑමක් ගන්න, ආසාවට බීම වීදුරුවක් බොන්න ආසාවෙන් ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? රෑ වෙනකොට නිදා ගන්නවත් තැනක් නැතුව තැනක් හොය ඇවිදින මිනිස්සු කොච්චරක්නම් ඉන්නවද? ලස්සනට අඳින්න ඇඳුමක් ගන්න ආසාවෙන් අනිත් අයගේ ඇඳුම් දිහා බලලා දුක් වෙන මිනිස්සු කොයිතරම්නම් ඉන්නවද? පාරේ යන වාහන දිහා බලලා ඒ වාහන මිලදී ගන්න නෙමෙයි Tamanටත් එක පාරක් හරි ඒ වාහනේ යන්න තියෙනවා නම් කියලා හිතලා ආසා වෙන මිනිස්සු කොච්චරක්නම් ඉන්නවද? ඇත්තටම අපි මේ වගේ ලෝකයක තමයි ජීවත් වෙන්නේ. සමහර අය ගොඩක් සැප විඳිනවා, සමහර අය ගොඩක් දුක් විඳිනවා. ඉතින් මේ පව සහ පින අතර තියෙන වෙනස නෙවෙයිද? ඔයා කිසිම අවස්ථාවක දුප්පත් කියලා හිතන්න එපා. ඔයාට තියෙන දේ ගැන හිතලා සතුටු වෙන්න. නැති දේ ගැන හිතලා දුක් වෙන්න එපා. හිතේ තියෙන ආශාවන් අඩු කරගන්න. සරල සහ අල්පේච්ඡ ජීවිතයක් ගැන නිතරම හිතන්න. එතකොට ඔයාට සතුට ලැබේ. හැම මොහොතකම සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරන්න.